අද අපි මේ රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ සංස්ථාවේ සුවිශේෂී අංශයක් වන රස අංශය තුලයි. ඔබ දන්නවා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ශාක කොටස්, සත්ව කොටස් වගේම khනිජ ලවණත් අපිට නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මේ අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සමහර අමුද්‍රව්‍ය වල තියෙන විෂ ගතිය, විෂ හරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් පියුරිෆිකේෂන් අපි කියනවා ශෝධනකරණය කරන්න ඕනේ. ඒ වගේම ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ආකාරයට ඒ ඖෂධ සකස් කිරීම කරන්න ඕනේ. අතර මේ අංශයෙන් වෙන්නේ අපේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පියුරිෆිකේෂන්, එහෙම නැත්නම් පිරිසුදු කිරීම, ශෝධන කර්ම සහ මාරණ කර්ම කියන දේවල් ටික තමයි මේ අංශය සිදු වෙන්නේ. අද දින මේ ස්ථානයේ විශේෂ සිදුවීමක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සුවිශේෂී නිෂ්පාදනයක් වන මකරද්දජය කියන ඖෂධ නිෂ්පාදන කටයුතු මේ අවස්ථාවේ සිදු කරනු ලබනවා. නවීන පරීක්ෂණ පත්‍රිකා වලින් හෙළි කරලා තියෙනවා මේ මකරද්දජය කියන ඖෂධයට පුළුවන් ස්නායු රෝග, ඒ කියන්නේ නර්ව්ස් ඩිසීස් වලට පාවිච්චි කරන්න පුළුවන්, කොග්නිටිව් ෆන්ක්ෂන්ස් වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වයසට යාම පාලනය කිරීමටත් යම් ගුණදායක තත්ත්වයක් තියෙනවා කියලා නවීන පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. මේ කියපු මකරද්දජය කියන ඖෂධ නිෂ්පාදනය කිරීම කඩුව තමයි මේ අවස්ථාවේ සිදු වෙන ලබන්නේ. අපි ඇත්තටම මේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රත්රන් යම් ශෝධනය කිරීමකට ලක් කරලා භාවිතා කරගන්නවා. ආයුර්වේදයේ සුවිශේෂී ක්‍රියාවලියක් තමයි කූපිපක්ව රසායනය කියන්නේ. ඇත්තටම මකරද්දජය නිර්මාණය කරන්නේ අපි කූපිපක්ව රසායනය කියන concept එකට අනුව. මෙහි සිදු කරන්නේ විශේෂයෙන් සකස් කරන ලද කූපියක්. ඒ කියන්නේ අපි බෝතලයක් සකස් කරනවා, මැටි ආලේප කරලා, වැටි දාලා ඒ සකස් කරගත්ත එකට අපි ඖෂධ එකතු කරලා දහනය කිරීමක් සිදු කරනු ලබනවා. කූපිපක්ව රසායනයේදී තමයි මේ අපිට මේ මකරද්දජය කියන ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. ඇත්තට මේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට අපි අනර්ග මම ඔබට කලින් කිව්වත් වගේ ස්නායු පද්ධතියට වෙන්න පුළුවන්, ආහාර ජීර්ණ පද්ධතියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නවීන පරීක්ෂණ පත්‍රිකා වලින් කියලා තියෙනවා වයසට යාම පාලනය කරන්න පුළුවන් ගුණ තියෙනවා කියලා. ඒ වැදගත් ඖෂධ නිෂ්පාදනය කරන්නේ ඒ ආකාරයෙන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සඳහා අපේ රසාංශය සඳහා මනා පළපුරුදු අපේ සේවක මහතුන් ප්‍රමාණයක් සහභාගී වෙනවා. තව සුවිශේෂී දැනුමක් භාවිතා කරමින් තමයි අපේ නිෂ්පාදනය කටයුතු සිදු කරන්නේ. අංශභාර වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වගේම වැඩමූලික සහ නිෂ්පාදන මහතුන්ගේ දායකත්වයෙන් අපි මේම නිෂ්පාදනය සිදු කරනු ලබනවා. වඩා ආරක්ෂිතව සහ නිෂ්පාදනය කිරීම සඳහා අපිටම අනන්‍ය වූ ක්‍රමවේදයන් අපි භාවිතා කරනු ලබනවා.